ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන් මේක බීටා කියලා. ධන 2p cos බීටා සමානයි 2w. මේක අපි පළවෙනි සමීකරණය විදිහට දාගමු. එතකොට tan බීටා එනවා අපිට මූල 3 බෙදීම 5යි. හරි අයබං මම ඔයාලට කතා කරන්නේ 2022 ඇප්ලයිඩ් පේපරේ දෘඩ වස්තු සමතුලිතතාවයේ 7 වෙනි ගාන තියෙන්නේ ඇප්ලයිඩ් පේපරේ. අපි බලමු දැන් ඒක කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි AB ඒකාකාර දණ්ඩක් එහි ඉහළ කෙළවර A සුමට නාදැත්තක් මත රඳවා සමතුලිතතාවයේ තබා ඇත්තේ එහි පහළ කෙළවර B ට සිරස සමග බීටා කෝණයක් සාදන P බලයක් යෙදීමෙනි. එතකොට දැන් අපිට බලන්න පුළුවන් AB ඒකාකාර දණ්ඩක් කිව්වම මේකේ බරය දෙන්න ඕනි හරි මැදින්. හරි මැදින් යෙදෙද්දි තව ඉහළ කෙළවර A සුමට නාදැත්තක් මත ඉන්නේ. එතකොට මේ නාදැත්ත මත තියලා තියෙද්දි මේකේ අපිට ප්‍රතික්‍රියා බලයක් AB ට ලම්බකව ඇති වෙනවා. ඒකයි මෙතනින් R කියලා දාගත්තොත් මේක ලම්බකයි AB ට. ඊට පස්සේ මෙතන දැන් අපිට තියෙනවා මෙතන AB දණ්ඩේ බර තියෙනවා P බලය තියෙනවා R තියෙනවා. එතකොට දැන් බල තුනක් යටතේ පද්ධතිය සමතුලිත වෙලා තියෙන්නේ. බල තුනක් යටතේ පද්ධතිය සමතුලිත වුණොත් ඒ බල තුනේ ක්‍රියා රේඛා යන්න ඕනි එක ලක්ෂයකදී ඒක ලක්ෂ වෙන්න ඕනි. එතකොට අපි දැන් මේකේ ක්‍රියා රේඛාව වෙනදොත් මෙතනින් බර පහළට ඇවිල්ලා මෙතනින් තමයි බර තියෙන්න ඕනි. AB ගේ බර සෙට් වෙන්නේ මෙතනින්. අපි ඒක W කියලා දාගමු. ඊට පස්සේ මෙතනින් ගානට දෙකට බෙදෙන හින්දා AB එකෙන් මේක අපි A කියලා දාගත්තොත් මේකත් A තමයි. ඊට පස්සේ මේක 5 බෙදීම 6යි. එතකොට මේක ලම්බකයි මේක එතකොට 5 බෙදීම 3 වෙනවා. ඒ කියන්නේ මේකත් 5 බෙදීම 3යි. මේක ලම්බක හින්දා මේක 5 බෙදීම 6යි. ඊට පස්සේ අපිට මෙතන ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන් මේක බීටා කියලා. දැන් ඇප්ලයිඩ් ගානක සාමාන්‍යයෙන් මෙහෙම රූපයක් දීලා බල ලකුණු කරගන්න එක තමයි සාමාන්‍යයෙන් ගානේ වැදගත්ම දේ. බල හරියට ලකුණු කරගත්තොත් අපිට උත්තරයට යන්න ලේසි. අපි බලමු දැන් අපිට කියන්නේ දණ්ඩ තිරස සමග 5 බෙදීම 6ක කෝණයක් සාදයි. tan බීටා සමානයි මූල 3 බෙදීම 5 බව පෙන්වන්න කියලා. දැන් අපිට හොයන්න තියෙන්නේ tan බීටානේ. මෙතන බීටා දෙන සාමාන්‍ය මෙහෙම සමතුලිතතාව ගානක් දුන්නම් අපි මුලින්ම සාමාන්‍ය ඕනි ගානක කරන්නේ තිරස් විභේදන සිරස් විභේදන දාලා මොකක් හරි ලක්ෂණයකින් ඉඳන් ගුණ ගන්නවා. අපි ඒ විදිහට හදලා බලමු. මෙතනින් මෙතන දැන් බල තුනක් යටතේ ඒක ලක්ෂ වෙලානේ තියෙන්නේ. සමතුලිත වෙලානේ තියෙන්නේ. අපිට අඳ ගන්න පුළුවන් මෙහෙම. මේක P මේක බීටා මේක 5 බෙදීම 6යි. එහෙම නැහැ දැන් බල තුන තියෙන්නේ. අපිට මෙතනින් දාන්න පුළුවන් සිරස් විභේදන දාමුකෝ. සිරසට පද්ධතියට. මෙතනින් එනවා R cos 5 බෙදීම 6. ධන P cos බීටා පහළට තියෙනවා W බලය. මේක අපි සුළු කරගත්තොත් cos 5 බෙදීම 6 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒක දෙකෙන් වැඩි කරමු. එතකොට මූල 3යි R ධන 2යි P cos බීටා සමානයි 2යි W. මේක අපි පළවෙනි සමීකරණය විදිහට දාගමු. අපි දැන් සිරස් විභේදන ගත්තා ඊට පස්සේ තිරස් විභේදන පද්ධතියට. මෙතනින් එනවා P sin බීටා සමානයි R sin 5 බෙදීම 6. එතකොට මෙතනින් sin 5 බෙදීම 6 කියන්නේ භාගය. එතකොට R එනවා අපිට 2යි P sin බීටා. මේක අපි 2 කියලා ගමු.
ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් අපි ගත්තනේ සිරස් විභේදන තිරස් විභේදන. දැන් අපිට තියෙනවා හොයන්න tan β හොයන්න තියෙන්නේ. අපි නොදන්න පද තියෙනවා p තියෙනවා r තියෙනවා w තියෙනවා. දැන් මේ තුනම හොයාගෙන නම් අපිට සමීකරණ තුනක්වත් ඕනේ වෙනවා. දැන් එකක් දෙකක් හොයාගෙන තියෙන්නේ. අපි දැන් අපිට දැන් කරන්න තියෙන්නේ සිරස් විභේදන තිරස් විභේදන ගත්තනේ. එතකොට අපි කරන්න ඕනි මොකක් හරි ලක්ෂයකට ගූර්ණ දාන එක. දැන් අපිට දාන්න පුළුවන් a ලක්ෂයට හරි b ලක්ෂයට හරි. මම මෙතනින් b ලක්ෂයට දාගන්නම්. b වටා ගූර්ණ. මෙතනින් අපි w බලය ගත්තොත් w වතාවක් a cos phi බෙදීම 6. තව බලයක් තියෙන r විතරයි. ඒක අපි සමාන කරමු අනිත් පැත්තට. r මේක 2a මේක ලම්බ දුරනේ 2a. හරි අපි මෙතනින් එකෙනුයි දෙකෙනුයි මේ සමීකරණයට ආදේශ ගමු. w කියන්නේ මේ දෙක අපි මෙහාට ගමුකෝ බෙදන්න නැතුව. එතකොට මූල 3 බෙදීම 2යි. r කියන්නේ 2p sin β. sin β ධන 2p මේක දෙකෙන් බෙදුණා මෙතන දෙක නෑ p cos β වතාවක් cos phi බෙදීම කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒ මූල 3 බෙදීම 2යි සමානයි r කියන්නේ 2p sin β ගුණ කිරීම 2a. අපි දැන් මේක මකාගෙන ඊළඟට ලියමු. හරි අපි බලමු මෙතනින් අපිට කපන්න පුළුවන් මෙතන දෙකට දෙක කැපෙනවා. ඊට පස්සේ පද තුනේම p පද තියෙන හින්දා p පද තුන කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක උඩින් ලියාගත්තොත් අපි මෙතනින් ඉතුරු වෙන්නේ මූල 3යි sin β. මෙතනින් ඉතුරු වෙන්නේ cos β. මේක තව ඒ පද අපිට කපන්න පුළුවන්. මූල 3 බෙදීම 2යි සමානයි. මේ පැත්ත ඉතුරු වෙන්නේ 4යි sin β. ඊට පස්සේ අපි මෙතන 2 එහාට යමු. මූල 3ෙන් ගුණ වුණාම 3යි sin β ධන මූල 3යි cos β සමානයි 8යි sin β. දැන් අපිට tan β නේ හොයාගන්න තියෙන්නේ. අපිට පේනවා දැන් මෙතනින් cos β වලින් බෙදුවා නම් මෙතන cos කැපෙනවා. මෙතනින් tan එනවනේ. අපි බෙදමු cos β වලින්. සම්පූර්ණ පදයම බෙදනවා. එතකොට මෙහෙම බෙදුවම මෙතනින් දාගමු cos β cos β cos β. එහෙනම් දැන් මම මෙතනින් හදනවා 3යි tan β. දාන්න මෙතනින් cos cos කැපෙනවා. මූල 3යි සමානයි මෙතනින් හදනවා 8යි tan β. මෙතන 3යි tan β එහාට ගියාම 5යි tan β. අපි මේ පැත්තේ ලියමු 5යි tan β සමානයි මූල 3යි. එතකොට tan β එනවා අපිට මූල 3 බෙදීම 5යි. අපිට පෙන්වන්න තියෙන්නේ tan β. අපි දැන් ඒක හෙව්වා. මේ එක ක්‍රමයක්. අපි තාම වෙනස් විදිහකට හදමු. ඔයාලා මේක ලියා ගන්නකෝ. හරි අපි බලමු මේ ගානේ ඊළඟ ක්‍රමේ. මෙතන දැන් අපිට tan β හොයන්න තියෙන්නේ. අපි දන්නවා මෙහෙම තියනවා නම් මේක xy set කියලා ගත්තා. tan β කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදයනේ. දැන් මේක මේ විදිහට ගත්තොත් මෙතන තියෙන අපේ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයෙන් අපිට පේනවා සම්මුඛ පාදේ ඉන්නේ B. මේක අපි O කියලා දාගත්තොත් B O තව බද්ධ පාදේ තියෙනවා මෙතනින් අපි දාගමු P කියලා. P නෙමෙයි S කියලා දාමුකෝ. OS තියෙනවා මෙතනක් දාගමු X කියලා. එහෙම ගත්තොත් අපිට පුළුවන් මෙතනින් tan β ලියන්න
tan b ට සමානයි සම්මුඛ පාදය OB OB බෙදීම OS. දැන් අපිට හොයන්න ඕනේ ඒතර tan b ටනේ හොයන්න තියෙන්නේ. අපි OB දිගයි OS දිගයි හොයාගත්තා නම් අපිට පුළුවන් නේද? අපි බලමු දැන් මෙතන OB දිග හොයන්න. අපි දන්නවා දැන් මෙතන කෝණය දන්නවා 5 බෙදීම 6යි. මේකේ දිග දන්නවා A. එතකොට අපිට OB දිග ලියන්න පුළුවන්. කෙලින්ම මේක කර්ණය මේක බද්ධ පාදය. A cos 5 බෙදීම 6. cos 5 බෙදීම 6 කියන්නේ මූල 3 බෙදීම 2යි. OB කියන්නේ මූල 3යි A බෙදීම 2යි. ඊට පස්සේ අපිට RO හොයන්න තියෙනවා. R මේ OS හොයන්න තියෙනවා. OS හොයන්න අපි මෙතන මේ ත්‍රිකෝණේ අපි මේ දිග දන්නේ නැහැනේ. මේ දිග දන්නේ නැති හින්දා අපිට පුළුවන් මේ පාද දෙකේ දිග හොයාගන්න. අපි එතකොට OX දන XS OS කියන්න පුළුවන් අපිට මේක OX දන XS නේ. අපි ඒක OX හොයාගන්න අපිට OX හොයාගන්න පුළුවන් A sin 5 බෙදීම 6. A sin 5 බෙදීම 6 කියන්නේ A බෙදීම 2යි. ඊට අපි දන්නා මෙතන මේ ත්‍රිකෝණය තියෙනවානේ. මේ ත්‍රිකෝණයනේ. එහෙන් අපිට පුළුවන් මෙතන අපි දන්නා මේකේ දිග දන්නවා A. මේක කර්ණයනේ. මේක බද්ධ පාදය. අපි දන්නා එතකොට මෙතනින් කර්ණය ලියන්න පුළුවන් අපිට XS වතාවක් මෙතන XS වතාවක් cos 5 බෙදීම 3. 5 බෙදීම 3 කියන්නේ A. cos 5 බෙදීම කියන්නේ භාගයයි. භාගය හරයට ගමු XS කියන්නේ 2යි A. ඒ කියන්නේ අපිට OX දන්නවා XS දන්නවා. එතකොට OS කියන්නේ අපිට A බෙදීම 2 ධන 2යි A. එහෙන් අපිට මෙතනින් ගන්න පුළුවන් tan β. tan β සමානයි මූල 3යි A බෙදීම 2යි. A බෙදීම 2 ධන 2යි A. ඒ පද තුන කැපිලා යනවා. මේක සුළු වුණාම මෙතනින් පොදු හරය 2යි. මෙතනින් 5 එනවා. බෙදීම මූල 3 බෙදීම 2. දෙකට දෙක කැපුණා tan β එනවා අපිට මූල 3 බෙදීම 5යි. ඒකෙනුත් ගන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් ජ්‍යාමිතියෙන් ලේසියෙන්ම ගන්න පුළුවන් අපිට. ක්‍රම දෙකකට හැදුවා මේ ගාන. තව ක්‍රම තියෙනවා. ඔයාලට මේ ක්‍රම දෙකෙන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ඔයාලට. ඔහොම තමයි 2022 ඇප්ලයිඩ් පේපරේ 7 වෙනි ගාන හැදුනේ. හරි අපි අලුත් ගානකින් හම්බෙමු ඔයාලට. සුබ දවසක්.